හෙලෝ මගේ YouTube චැනල් එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ලස්සන කොණ්ඩයක් කියලා කියන්නේ අද කාලේ ගොඩක් ගෑනු ළමයින්ගේ හීනයක්නේ. ඉතින් මම කොහොමද මගේ මේ කොණ්ඩේ වවා ගන්නේ? මම කොහොමද ගෙදරදිම මේ වගේ තෙල් එකක් හදාගන්නේ කියලා තමයි අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. එහෙනම් අපි බලමු මේ වගේ ඔයිල් එකක් හදාගන්න මොනවද අපිට ඕනේ කියලා. ප්‍රධානම දේ තමයි සුදු පොල් තෙල්. අපේ හිස කෙස් සහ හිස් කබල ගොඩක් මොයිස්චරයිස් කරන්න උපයෝගී වෙන සුදු පොල් තෙල්. මෙතනදී මම මිලි 100ක් අරගෙන තියෙනවා සුදු පොල් තෙල් වලින්. එඬරු තෙල් අපේ හිස කෙස් වර්ධනය වීම ස්ටිමියුලේට් කරන්න වගේම හිස් කබලේ අධික වියලි බව නැති කරනවා. මම මෙතනදී මිලි 30ක් අරගෙන තියෙනවා. හිස් හොරි පාලනය කරන්න ගොඩක් වැදගත් දෙයක් තමයි කරපිංචා කියලා කියන්නේ. අපේ කොණ්ඩේට අවශ්‍ය කරන ගොඩක් පෝෂකදායී දේවල් මේ කරපිංචාවල තියෙනවා. නෙල්ලිවල විටමින් C බහුලයි. ඉතින් ඔයාගේ හෙයාර් ග්‍රෝත් එක වැඩි කරන්න මේක ගොඩක් බලපානවා. ඊළඟට ලූණු, ඔයාලට රතු ලූණු හරි ලොකු ලූණු හරි පාවිච්චි කරන්න පුළුවන්. ලූණු වල සල්ෆර් අඩංගු වෙලා තියෙන හින්දා කොලජන් ප්‍රොඩක්ෂන් එක බූස්ට් කරනවා. E විටමින් කියලා කියන්නේ ගොඩක් හෙයාර් ග්‍රෝත් එකට වැදගත් වෙන දෙයක්. උළුහාල් වලින් ඔයාලට හිස් හොරි තියෙනවා නම් ඒ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ඒ වගේම හිස් කබල ගොඩක් නිරෝගී කරනවා. එහෙනම් දැන් සේරම ලෑස්ති අපි යමු අපේ හෙයාර් ඔයිල් එක හදන්න. මුලින්ම මේ වගේ මම ලූණු ගෙඩියකින් භාගයක් තමයි අරගන්නේ. මොකද මම අරගත්තේ සුදු පොල් තෙල් මිලිලීටර් 100ක්. ඒ වගේම එඬරු තෙල් මිලිලීටර් 30ක්. සාමාන්‍යයෙන් එඬරු තෙල් ඝනකමින් වැඩි හින්දා අපි සුදු පොල් තෙල් එක පාවිච්චි කරද්දී 1:4 රේෂියෝ එකට තමයි පාවිච්චි කරන්නේ. එඬරු තෙල් වලින් 4න් එකක් දාද්දී සුදු පොල් තෙල් වලින් 4ක් වැටෙන්න ඕන. ඒ හින්දා මම සුදු පොල් තෙල් මිලි 100ක් අරගෙන තියෙනවා. එඬරු තෙල් මිලි 30ක් අරගෙන තියෙනවා. මිලි 25ක් තමයි ගන්න ඕන. මිලි 30 කුප්පියක් තමයි මම අරගෙන තියෙන්නේ. මම ඒක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරනවා. එතකොට ඔයාලට මේ වෙනුවට මේ රතු ලූණු නෙල්ලි මේවා විතරක් නෙමෙයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් රෝස්මෙරි මට හොයාගන්න තිබුණේ නැහැ. ඔයාලට රෝස්මෙරි පාවිච්චි කරන්න පුළුවන්. පොකුරු අදමල් පාවිච්චි කරන්න පුළුවන්. කෝමාරිකා පාවිච්චි කරන්න පුළුවන්. මම කෝමාරිකා පාවිච්චි කරන්නේ නැත්තේ මම සමහර ලාවට රැයටත් ඔයිල් කරනවා. එතකොට කෝමාරිකා කියලා කියන්නේ සීතල වැඩි අමුද්‍රව්‍යයක් හින්දා මම ඒක පාවිච්චි කරන්නේ නැහැ මේ තෙල් එක හදන්න. ඔයාලා තෙල් එක හදද්දී මෙන්න මේ වගේ තෙල් හදන්න ඒ වෙනුවෙන්ම වෙනම භාජනයක් පාවිච්චි කරන්න. කපන පිහිය කටින් බෝඩ් එක උනත් මස් මාළු කපන්නේ නැති එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් හොඳින් පිරිසිදු කරලා ගන්න ඔයාලගේ තියෙන කටින් බෝඩ් පිහිය භාජනයේ හැම දෙයක්ම. ඔයා පළවෙනි වතාවට නම් මේ ඔයිල් එක හදන්නේ ටිකක් ගැඹුර තියෙන භාජනයක් ගන්න. ඒකට හේතුව තමයි ටික වෙලාවක් යනකොට මේකේ තියෙන අමුද්‍රව්‍ය ටික හොඳට තෙල් එකේ පැහෙනකොට සුදු පාටට පෙනෙන්න පටන් ගන්නවා ගොඩක්. ඉතින් ගොඩක් ගැඹුර භාජනයක් ගන්නවා නම් හොඳයි. හරි මේ භාජනයට මම දැන් දාගන්නවා උළුහාල්, නෙල්ලි, ලූණු, කරපිංචා, ඒ වගේම එඬරු තෙල් සහ සුදු පොල් තෙල්. හරි එහෙනම් ඊළඟට අපි මේ තෙල් එක හදාගමු. මේ තෙල් එක හදාගන්නකොට ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ගින්දර අඩුවෙන් තමයි තියෙන්න ඕන. අඩුම තත්වයේ ගින්දර තියාගන්න. ඒ වගේම විනාඩි 15ත් 20ත් අතර කාලයක් තමයි මේ තෙල් එක අපි හොඳට පස්ස ගන්න ඕනේ. මේ තෙල් එක පැහෙනකොට මම කලින් කිව්වා වගේ මේ අමුද්‍රව්‍ය තෙල් එකේ රත් වෙනකොට මේ විදිහට පෙනෙනවා. ඉතින් ගැඹුර තියෙන භාජනයක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඔයා පළවෙනි වතාවට මේ තෙල් එක හදනවා නම් නැත්තම් තෙල් එක උතුරලා යන්න උනත් පුළුවන්. මේ විදිහට පෙන ඇවිදilla වැඩි වුණාම
ඉතින් මේ තියෙන හරියටම විනාඩි 20කට පස්සේ මේ තෙල් එක තියෙන විදිහ ඔයාලට පේනවා මේකේ තියෙන ලූණු ඒ වගේම නෙල්ලි හොඳට රන්වන් පාට වෙනකම් බැදිලා තියෙනවා. කර වෙලා නැහැ. කර වෙන්න කලින් මේක අනිවාර්යයෙන්ම ඕෆ් කරන්න ඕන. ඒ වගේම තෙල් එක හරියම පැහැදිලි ලයිට් ගෝල්ඩන් කලර් එකකට තමයි තෙල් එක තියෙන්නේ. තෙල් එක සම්පූර්ණයෙන්ම නිවුනට පස්සේ මම මේ විදිහට පෙරා ගන්නවා පිරිසිදු රෙදි කෑල්ලක් පාවිච්චි කරලා. ගොට්ටකින් අරගෙන මම පෙරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම මේකේ තියෙන ලූණු නෙල්ලි ඒවා අතර තෙල් ඉතුරු වෙනවා. ඉතින් ඒ හින්දා මම කරන්නේ මේ වගේ රෙදි හොඳ පිරිසිදු රෙදි කෑල්ලකට දාලා තියෙන තෙල් ටික සම්පූර්ණයෙන්ම පෙරලා අර ගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට මම පෙරාගත්ත තෙල් එක. ඉතින් ඔයාලට පේනවා හරිම පැහැදිලි. ඒ වගේම අපි ගෙදරදීම හදාගත්ත හින්දා පෝෂණීය ගුණයත් ඉහළයි. ඉතින් අපි කඩේකින් ලොකු ගාණක් දීලා ඔයිල් එකක් ගන්නවා වුණත් අපි ගෙදරදී මහන්සි වෙලා මේ විදිහට ඔයිල් එකක් හදා ගන්නවා වුණත් අපි හරි විදිහට ඒ දේවල් පාවිච්චි කරේ නැත්නම් අපිට රිසල්ට් එකක් ගන්න බෑ. අපි ඩීප් හෙයා ඔයිල් එකක් කරද්දි කොහොමද ඒක කරන්න ඕන දේවල් මොනවාද, නොකරන්න ඕන දේවල් මොනවාද? ඒ වගේම මේ ඩීප් හෙයා ඔයිලින් ගැන ගොඩක් අය කියන වැරදි දේවලුත් තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා මේ දේවල් ගැන කතා කරන්න. ඉතින් ඔයාලා කැමති නම් කොහොමද ඩීප් හෙයා ඔයිල් එකක් හරියටම කරන්න කියලා දැනගන්න ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. ඔයාලා මේ වීඩියෝ එක බලාපොරොත්තුෙන් ඉන්නවා නම්. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඉතින් ඊළඟ වීඩියෝ එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න මාව subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. bye.